නිසල දියවරක්. දෙවන පරිච්ඡේදයේ නගරෙන් ආපු කෙනා. ගම පුරාම පැතිරුණු කටකතා ඇත්තක් වුණා. අමිල නගරයේ උසස් අධ්‍යාපනයක් කරපු තරුණ උද්භිද විද්‍යාඥයෙක්. එයා ගමේ තියෙන දුර්ලභ ශාක වර්ග ගැන පර්යේෂණයක් කරන්න ඇවිත් හිටියා. ගමේ පරිසරය එයාට සම්පූර්ණයෙන්ම අලුත් අත්දැකීමක් වුණා. කොන්ක්‍රීට් කැලෑවකට පුරුදු වෙලා හිටපු එයාට ගමේ අනන්තවත් තියෙන කොළ පාටයි නිස්කලංක බවයි මුලින් විරසකයක් ගෙනාවා. දවස් කීපයක් ගෙවුණා. අමිල එයාගේ පර්යේෂණ වැඩ පටන් ගත්තා. එයාට ඕන උනේ ගමේ ඇතුල් පැතිවල ගිහින් දුර්ලභ ශාක හොයන්න. හැබැයි ගමේ පාරවල් කැලෑ පාරවල් එයාට නුහුරු වුණා. විදුහල්පතිතුමා එයාට කියලා තිබුණේ ගමේ දියපාර දිගේ ගියොත් ගොඩක් දුර්ලභ ශාක හම්බ වෙනවා කියලා. එක දවසක් උදේ අමිල එයාගේ උපකරණත් අරගෙන දියපාර දිගේ ගමන් කරන්න පටන් ගත්තා. එයා දැක්ක සුරංගනේ දියපාර ළඟ ගල්තලාවක වාඩි වෙලා දියපාරේ වතුරට කකුල් දාගෙන ඉන්නවා. එයා ආවට පරිසරයත් එක්ක කොච්චර එකට වෙලාද කියලා එයාට හිතුණා. එයාගේ මූණේ තිබුණේ කිසිම දුකක් නැති හිනාවක්. අමිලගේ හිතට අමුතුම හැඟීමක් දැනුණා. නගරදී මේ වගේ හිනාවක් එයා කවදාවත් දැකලා තිබුණේ නැහැ. එයා නැවතලා හිටියේ ගමේ විදුහල්පතිතුමාගේ ගෙදර. පළවෙනි දවසේ එයා ගමේ වැව ළඟට ගියා. එතන තිබුණු නිහඬ බවයි අවටින් ඇහුණු කුරුළු නාදයයි එයාට අමුතුම හැඟීමක් ගෙනාවා. නගරේ සද්දබද්ද පුරුදු වුණු එයාටගේ කනට ගමේ නිශ්ශබ්දතාවය මුලින් රිදුම් දුන්නත් ටිකෙන් ටික එයා ඒකට පුරුදු වුණා. මේ මිනිස්සු කොහොමද මේ ජීවිතේ ජීවත් වෙන්නේ? අමිල Tamanගෙන්ම ඇහුවා. එයාට ගමේ මිනිස්සුන්ගේ සරල බව තේරුම් ගන්න අමාරු වුණා. නගර මිනිස්සු හැමදාම වෙලාවත් එක්ක තරඟ වදිනකොට ගමේ මිනිස්සු හරිම හිමින් සැනසෙල්ල ජීවත් වෙනවා කියලා එයාට පෙනුණා. අමිල සුරංගනේ ළඟින් ගියා. සුරංගනේ එයාව දැක්කම පුදුම වුණා. එයාගේ කුතුහලය ඇත්ත වෙලා තිබුණා. එයා හරි ඉක්මනින් දියපාරෙන් එළියට ඇවිත් එයාට කතා කළා. "සුබ උදෑසනක්" එයා කිව්වා. අමිල සුරංගනේ දිහා බැලුවා. එයාගේ සරල බවයි සබහාදමට තියෙන ආසාවයි එයා අමුතු විදිහට බලපෑවා. "සුබ උදෑසනක්. ඔයා මේ පැත්තේ කෙනෙක්ද?" අමිල ඇහුවා. "ඔව් මම මේ ගමේ සුරංගනි. ඔයා අලුතෙන් ගමට ආපු කෙනා නේද?" එයා hina වෙලා ඇහුවා. අමිලත් hina වුණා. "ඔව් මම අමිල. මම මෙහි ආවේ පර්යේෂණ වැඩකට." ඒ වෙලාවේ ඉඳන් නිසල දියවර එයාලා දෙන්නගේ කතාවට සාක්ෂි දරන්න පටන් ගත්තා. අමිල නගරේ ජීවිතේ කලබලකාරී බව අමතක කරලා සුරංගනී එක්ක දියපාර ළඟ ගත කරන කාලෙදී සබහාදාමේ ඇත්ත වටිනාකම තේරුම් ගන්න පටන් ගත්තා. තෙවන පරිච්ඡේදය දියවර ළඟ යාළුකම ඊළඟ වීඩියෝ එකෙන් මුණ ගැහෙමු.